හයශේනිය පළවෙනි පාඩම වෘත්තය ගැන බලමුද? ළමයි මොකක්ද මම මේ බෝඩ් එකේ රවුමක් කරලා තියෙන්නේ? අපි මේ රවුමට ගණිතයේදී කියනවා වෘත්තය කියලා. මොකද්ද? මේකට කියනවා වෘත්තය කියලා. ඔයා ගෙදරින්දී ඉස්කෝලේ යද්දී මේ අපිට වටපිටාවේ දකින්න පුළුවන් වෘත්තාකාර හැඩ මතක් වෙනවද ඔයාලට? ඔයාලට මතකද අර අපි පොඩි කාලේ CD මතකද? CD ටට කියලා. ඔයාලට මතකද? ඒකත් මේ වගේ රවුමක් නේද තියෙන්නේ? ඒ වගේම අර අවුරුද්දට අවුරුදු උත්සවවල ආච්චිලා වට වෙලා ගහන්න. ඒකට මොකද්ද කියන්නේ? රබානා. රබානේ හැදේ මෙන්න මේ වගේ රවුමක් නේද? නැත්තම් මේක වෘත්තයක් නේද? ඒ වගේම මට මතකද උදේට අර අම්මා අපිට තේ හදද්දී අර තේ කුඩු පෙරන්න ගන්නේ. පෙනේරේ කටත් මෙන්න මේ වගේ වෘත්තාකාරයි නේද? තව මතක් කරන්න කාසිය. අර අලුත් 10 කාසිය නම් වෘත්තාකාර නෙවෙයි. 2 කාසිය, 5 කාසිය, රුපියලේ කාසියම ඒකත් වෘත්තාකාරයි නේද? තව ගත්තොත් අපි යෝගට් කෝප්පේ. යෝගට් කෝප්පේකටත් මේ වගේ වෘත්තයක් නේද තියෙන්නේ. ඒකෝර ළමයින්ට මතක් වෙනව නේද? අපේ එදිනෙදා කටයුතු වලදී අපිට පෙනෙන මේ වෘත්තාකාර හැඩ මොනවාද කියලා? ඔන්න මම ඔයාලට පෙන්වන්නම ගෙනාවා අපේ එදිනෙදා ජීවිතයේදී වැඩ කරද්දී අපිට හම්බ වෙන වෘත්තාකාර හැඩ තියෙන ද්‍රව්‍ය ටිකක්. හරි. මෙන්න තියෙනවා එක මොකද්ද? මේ බෝතල් මූඩියක් නේද? හරි. අර මම කලින් කිව්වේ CD තැටිය, නැත්නම් DVD තැටිය. ඒකේ තියෙන එක. හරි. ඒතර මේ මොකද්ද? මේක වීදුරුවක් නේ. නේ? මේකේ කටත් වෘත්තාකාරයි නේ. හරි. මේ මොකක්ද එතකොට? ඔයාලා දන්නවද මේ මොකක්ද කියලා? ඉන්දියාප්ප හදන්නේ අම්මලා. ඉන්දියාප්ප තම්බද්ද මේක උඩට ඉන්දියාප්ප දාලා මේක තමයි තම්බන්න තියන්නේ. එතකොට ඒකත් මොකද්ද? වෘත්තාකාර හැඩයක් තියෙන්නේ. හරි. මම මේක තියලා රවුමක් ඇඳගෙන බලන්නද? ඔන්න ඊළඟට මම මෙන්න මේක තියලා ගන්නවා. හරි. ඊළඟට අපි මේක තියලා ගමුද? මේ වගේ උත්සාහකාර කොටස් අපිට හම්බෙන දේවල් වලුත් අපිට ගන්න පුළුවන් වෙනවා තියෙනවා. එහෙනම් මේ තියෙන අපි මේක ඇඳගත්තු මොකෙන්ද? CD එක තියලා. මේක ඇඳගත්තේ අපි අර වීදුරුව තියලා. මේක ඇඳගත්තේ අපි අර ඉන්දියාප්ප තම්බන රවුම තියලා නේ වෘත්තේ තියලා. ඔන්නද මම ගෙනලා දිනා පාට පොළ ටිකක්. හරි. මම මේක එකක් ගන්නවා. ඒක රෝස පාට. හරි. මම රෝස පාට පොළේ උඩින් මේ අපේ අර CD තැටිය තියලා රවුමක් ඇඳ ගන්නවා. මේ තියෙන රවුම ඇඳගත්තා. හරි. මම මේ කතුරෙන් අපි අර ඇඳගත්ත රවුම වෘත්තේ ධාරය වටේට කපා ගන්නවා. හරි. ඔන්න මම අමාරුවෙන් කපාගත්ත වෘත්තය. හරි. මම මේ කපාගත්ත වෘත්තය හරි මැද්දෙන් දෙකට රවනවා. මේ නැමුවට පස්සේ මේ මැද්දේ ධාරයක් හිටිනවනේ. ඒක මම කඩේරි වලින් අඩරුලක් තියලා ඇඳ ගන්නවා. අපි අර දෙකට නවාගත්ත ධාර කිලින් අපි අඩරු වලින් කඩේරි වලින් ඒ ඉර ලකුණු කරගත්තා. හරි. ඔන්න මම ආයේ මේක මේ අතර නමනවා. මේ නැමුම් පාරත් අර කලින් විදිහටම අපි කඩේරකින් ලකුණු කරගන්නවා. දැන් කඩේරි දෙකක් තියෙනවා නේද ක්‍රොස් වෙලා නේ. ඒ වගේම මම තව කඩේරි පහක් විතර හදා ගන්නවා. ඒ කියන්නේ දෙක පස් පාරකට මම නමනවා. ඒ නැමුම් පාරවල දිගේ අර විදිහටම මම කඩේරි වලින් මාක් කරගන්නවා.
මම ඔයාලට මැජික් එකක් පෙන්නන්න. මම අර නව හදලා ඒව ඇදගත්තනේ කඩේලි වලින්. ආයේ කඩේලි ඔක්කොම මෙන්න මේ හරිය නැත්තේ එකතන කැපිලා තියෙනවා. මම ඊතර පොඩ්ඩක් මාක් කරගන්න ලකුණු කරගන්නද? ඔන්නම රවුමක් දෙන්න. හරි. ඇත්තටම මෙතන මේ ලක්ෂයක් නේ තියෙන්නේ. එක ලක්ෂයකින් මේ කඩේලි ඔක්කොම ගිහින් තියෙනව නේද? අපි මේ ලක්ෂයට කියනවා ගණිතයේදී මොකද්ද? කේන්ද්‍රය කියලා. කේන්ද්‍රයක්. හරි. අපි ලකුණු කරගත්ත කේන්ද්‍රය මම දාගන්නවා ඉංග්‍රීසි අකුරු වලින් O කියලා. O. ඊට පස්සේ මම මේ වෘත්තයේ වටේ තියෙන්නේ. මේ වෘත්තයේ පරිධිය මත මම මේ වටේ දාගන්නවා තව ඉංග්‍රීසි අකුරු ටිකක්. බලමු අපි. මෙයාට මම දාගන්නවා P කියලා. මෙයා Q. මෙයා R. මෙයා කවුද? S කියලා. මේ කේන්ද්‍රයයි මේ ලකුණු කරගත්තම අනිත් ඉංග්‍රීසි අක්ෂරයි යා කරලා බලනවා. මම මොකද කරේ මේ මැද්දේ තියෙන කේන්ද්‍රය සහ මම අර වටේ ලකුණු කරගත්ත ලක්ෂ්‍ය වලින් ඒ ටික යා කරා කියලා කිව්වා. ඊට පස්සේ මම ගන්නවා ඕ කේන්ද්‍රයේ ඉඳන් සිට කවුද Q ට. එයාට ගන්න පුළුවන් නේද? OQ කියලා OQ තුල කියනවා. හරි. ඊට පස්සේ ගන්නවා මම P වල. ඕ කේන්ද්‍රයේ ඉඳන් P ට. එයා ගන්න පුළුවන් මට OP කියලා. ඊට පස්සේ මම S ගන්නවා. O කේන්ද්‍රයේ ඉඳන් OS කියලා ගන්නවා. එස අපි ගමු R. O කේන්ද්‍රයේ සිට R ට එයා ගන්නවා OR කියලා. මේ OQ ගේ OP ගේ OS ගේ OR ගේ දිගවල මම මැන ගන්නවා අඩුව ටික. මේ අඩුව සෙන්ටිමීටර් 15ක්. මට ආවා 15යි තව 9කුයි. එතකොට කීයද? 24ක් කියලා නෝනේ. එතකොට මෙන්න මේ O ගේ ඉඳන් Q ට දුර කීයද? සෙන්ටිමීටර් 24ක් කියලා එනවා. මම ඒව දාගන්න. කවුද? OQ 24 සෙන්ටිමීටර් කියලා. හරි. ඒ වගේම මම මේ OP දිගත් මැනගන්නවා. මට යාවත් තාවන 24 සෙන්ටිමීටර් කියලා නම. යාවත් මම දාගන්නවා 24 සෙන්ටිමීටර් කියලා. ඒ වගේම මම OS වත් මැනගන්නද? OS ව 9. එයාට ආවේ 24 නමයි. හරි අන්තිම එක නා OR වත් අපි මැනගමුද? ළමයි මට එයාටත් තව 24ම. එතකොට මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් මේ රවුම මතට ඇඳලා තියෙන හැම ලක්ෂයකටම මම දුර බැලුවාම මට ආවේ කීයද? මෙයාටත් 24 සෙන්ටිමීටර්, මෙයාටත් 24 සෙන්ටිමීටර්, මෙයාටත් 24 සෙන්ටිමීටර්, මෙයාටත් 24 සෙන්ටිමීටර්. එතකොට මම මේ කට්ටියම ලියා ගන්නවා OQ සමානයි OP සමානයි OS සමානයි OR කියලා. හරි? ඔක්කොම 24 සෙන්ටිමීටර්. එතකොට නම් ඔයාලට පේනව නේද? මේ අපි වෘත්තයක කේන්ද්‍රයෙන් ඉඳන් මේ වෘත්තයේ වටේ දිග අපි ඒකට කියනවා පරිධිය කියලා. මේ පරිධියට ඇතුළත තියෙන ඕනෑම රේඛාවක් දිගින් සමාන වෙලා තියෙනවා. අපි මේ දිගට කියනවා අරය කියලා. මොකද්ද? වෘත්තයක අරය කියලා කියනවා. එතකොට ළමයි මේ අපි මුලින් ඉඳන්ම ඇඳපු වෘත්තයේ අරය කීයද? 24 සෙන්ටිමීටර්.
අරය සමානයි 24යි සෙන්ටිමීටර් කියලා එනවා. හරිද? එතකොට මේ හැම වෘත්තයකටම අරයන් කීයක් තියෙනවද? අපිට අරයන් ගණන් කරලා ඉවර කරන්න බෑ. අරයන් අනන්තයක් තියෙනවා. එතකොට මේ වෘත්තය අපි පෙන්නලා තියෙන්නේ අරයන් 4ක් විතරයි. වෘත්තයක සෑම අරයක්ම දිගින් සමාන වෙනවා. එහෙනම් ළමයි 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම වෘත්තයේ පාඩමේ අඩු වෙලාවකින් සිද්ධාන්ත ටිකක් මම සාකච්ඡා කරා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඔයාලත් මේක try කරලා බලන්න. එහෙනම් ළමයි අයිබෝවන්.